අද අපි මේ කතා කරන්න යන්නේ ස්කයි නිවුස් එකෙන් වාර්තා කරපු එයා ඉන්දියා අනතුරක් ගැන මූලාශ්‍රයක් ඇසුරෙන් මේක ඇත්තකම ගුවන් ලෝකයේ ලොකු අවධානයක් ගත්ත සිදුවීමක් වුණා. මොකද මේ Boeing 787 Dreamliner යානයක් සම්බන්ධ පළවෙනි මාරක අනතුර. ඔව් ඒකේ තමයි විශේෂත්වය. 787 කියන්නේ ගොඩක් හොඳ ආරක්ෂිත වාර්තාවක් තියෙන යානා වර්ගයක් නේ. හරියටම. ඉතින් අපි බලමු මේ මූලාශ්‍රය ඇතුලේ මොනවද කියවෙන්නේ මේකට හේතු වෙන්නේ නැති දේවල් ගැන. මේ කියන්නේ AI 71 යානය ඉන්දියාවේ ඇමදාබාද් වලින් ලන්ඩන් ගට්වික් වලට තමයි පියාසර කරමින් ඉඳලා තියෙන්නේ. දත්ත වාර්තාවල හැටියට නම් යානයේ වෙලාවටම ගුවන්පතෙන් පිටත් වෙලා වේගය අරගෙන උඩට නගින්න පටන් ගන්න තියෙනවා. එතකොට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ප්‍රශ්නේ කියන්නේ යානයට යන්න පුළුවන් වෙලා තියෙන්නේ මීටර 190ක් වගේ උසකට විතරයි. ගොඩක් අඩු උසක් ඒක. අන්න ඒ උසින් තමයි ගුවන් තොටුපළ සීමාවෙන් එළිය තිබුණු නවාතැන් ගොඩ නැගිල්ලක අවාසනාවකට යානය හැප්පිලා තියෙන්නේ. හරින කනගාටුදායකයි. ඉතින් මේ වගේ දෙයක් වුණාම අර විමර්ශකයෝ මුලින්ම හොයන්නේ මොනවද? අර කළු පෙට්ටි කියන ඒවා නේද? ඔව් අනිවාර්යයෙන්. මේක තමයි ප්‍රධානම සාක්ෂිය. නියම කුටියේ හඬ පටිගත කිරීම, ඒ කියන්නේ CVR එක සහ අර පියාසරි දත්තර කෝඩරේ FDR එක. ඔය දෙකේ තොරතුරු තමයි යාළ මුලින්ම විශ්ලේෂණය කරන්නේ. හරි. එතකොට ඒවයින් මොන වගේ පැති ගැනද යාළ බලන්නේ? ගොඩක් පැති තියෙනවා. එකක් තමයි එන්ජින්. ගුවන්ගත වෙද්දී එන්ජින් පාවිච්චි වෙන්නේ උපරිම බලයෙන්නේ. ඔව්. උපරිම තෙරපුමින්. ඉතින් එන්ජින්මක කාර්මික දෝෂයක් ආවද කියලා බලනවා. හැබැයි සාමාන්‍යයෙන් එක එන්ජින්මක් නැවතුනත් අනිත් එකෙන් යානෙට ආරක්ෂිතව යන්න පුළුවන් වෙන්න ඕන. එහෙමද? එතකොට කොහොමද එන්ජින් දෙකම එකපාර නතර වෙන්නේ? එහෙම වෙන්න පුළුවන්ද? ඒක තමයි ප්‍රශ්නේ. ඒක හැකියාවක් තමයි කුරුළු රංචුවක හැප්පීම. ගුවන්ගත වෙනවත් එක්කම ලොකු කුරුළු රංචුවක් එන්ජින් වලට ගියොත් අතීතේ එහෙම වෙලා තියෙනවනේ. අර හත්සන් ගංගේ සිද්ධිය වගේ. ඔව් මට මතකයි ඒක. ඉතින් ඒකත් එක හැකියාවක්. අනිවාර්යයෙන්ම ඒ ගැන හොයලා බලයි. ඊළඟට තියෙනවා නියමු දෝෂයක් වෙන්න තියෙන ඉඩකඩ. හැබැයි මේ මූලාශ්‍රය කියනවා නේද මේ නියමුව දෙන්නම හරිම පළපුරුදුයි කියලා. ඇය 9000කට වඩා පියාසර කොලා තියනවා කියලාත්. ඔව් ඒක ඇත්ත. දෙන්නගෙම පියාසර පෑ ගණන 9000කට වැඩි. ඒක විශාල අත්දැකීමක්. එච්චර අත්දැකීමක් තියෙද්දිත් වැරදීමක් වෙන්න පුළුවන්ද? අවසනාවකට ඔව්. ගුවන් ඉතිහාසයේ එහෙම සිදුවීම් තියෙනවා. සමහර වෙලාවට ලොකු පීඩනයක් යටතේ එක එන්ජිනමක් නතර වුණාම අත්වැරදීමකින් හොඳට වැඩ කරන අනිත් එන්ජිනම නතර කරපු අවස්ථාත් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ මානව සාධකය human factor කියන එකත් මෙතන බලපන්න පුළුවන්. හරියටම පළපුරුදු තිබුණත් තීරණාත්මක මොහොතකදී ඒක බලපාන්න පුළුවන්. ඒකත් විමර්ශනයේ එක පැත්තක්. මූලාශ්‍රයේ තව දෙයක් තිබුණා. අර වීඩියෝ දර්ශන ගැන ඒවයේ පේන විදිහට යානේ එකපාරටම කඩාගෙන වැටෙනව වගේ නෙවෙයිලු නේද පෙනුනේ. ඔව් එහෙම නිරීක්ෂණයක් තියෙනවා. සමහරු කියනවලු ඒක හරියට ගොඩ බෑමකට එනවා වගේ එහෙමත් නැත්නම් යන්තම් පාවෙලා යනවා වගේ තමයි පෙනුනේ කියලා. ඉතින් ඒකෙන් මොන වගේ අදහසක්ද එන්නේ? ඒ නිරීක්ෂණයත් එක්ක තවත් ප්‍රධාන සැකයක් මතුවලා තියෙනවා. ඒ තමයි යානේ පියාපත්වල තියෙන අර ෆ්ලැප්ස් කියන කොටස සම්බන්ධයෙන්. ෆ්ලැප්ස්. ඔව් ෆ්ලැප්ස්. ගුවන්ගත වෙද්දී අඩු වේගයකින් උඩට යන්න උදව් කරන පියාපත් වලින් දිගෑරෙන කොටස්. මේවා හරියට දිගෑරුනේ නැත්නම් එහෙම නැත්නම් ඒකට අදාළ සැකසුම හරියට තෝරලා තිබුණේ නැත්නම් එතකොට යානයට උඩට නගින්න අවශ්‍ය උඩුකුරු තිරපුම ලිෆ්ට් හරියට ලැබෙන්නේ නැහැ. ඇත්තටම මේ 787 වගේ මෙච්චර දියුණු යානයක ඕවගේ දෙයක් නිසා මෙහෙම අනතුරක් වෙන්න පුළුවන්ද? ඒක න ටිකක් හිතා ගන්නත් අමාරුයි. ඇත්තම පුළුවන්. යානයක් කොච්චර දියුණු වුණත් ගුවන්ගත වීම කියන්නේ හරිම තීරණාත්මක අවස්ථාවක්. අර මූලික වායුගතික විද්‍යාව පාලන පද්ධති හරියටම වැඩ කරන්න ඕන. ඉතින් ෆ්ලැප්ස් ඇකසුමේ ප්‍රශ්නයක් කියන්නේත් බැහැර කරන්න බැරි ගොඩක් ප්‍රබලව බලන කාරණයක්. හරිම සංකීර්ණයි වගේ මේක. කවුද මේ විමර්ශනයට නායකත්වය දෙන්නේ? අනිත් අය කවුද සම්බන්ධ? ප්‍රධාන වශයෙන් ඉන්දියානු ගුවන් ආරක්ෂණ බලධාරීන් තමයි මේක මෙහෙවන්නේ. හැබැයි යානයේ ගියේ බ්‍රිතාන්‍යයට නිසා බ්‍රිතාන්‍යයේ ගුවන් අනතුරු විමර්ශන අංශය, ඒ කියන්නේ AIIB එකත් සම්බන්ධ වෙනවා. එයාලගේ සහයෝගය ලැබෙනවා. අනිවාර්යෙන්ම බෝයිං සමාගමෙනුත් එන්ජින් හදපු රෝල්ස් රොයිස් සමාගමෙනුත් විශේෂඥයෝ මේකට එකතු වෙනවා. එයාලගේ ඉක්මනම අවධානය යොමු වෙන්නේ මොකක් ගැනද? එයාලා බලනවා ඇති මේක මේ එක යානයකට විතරක් බලපාපු අහඹු සිදුවීමක්ද?
එහෙම නැත්නම් ලෝකෙ පුරාම තියෙන අනිත් 787 යාන 10කට පොදු වෙන්න පුරව මොකක් හරි සැඟවුණු කාර්මික දෝෂයක් වගේ දෙයක්ද කියලා. ඒක නම් හරිම වැදගත් වෙයි නේද? ගෝලීය මට්ටමෙන්. ඔව් ගුවන් ආරක්ෂාවට ඒක අතිශයින් වැදගත්. එමනම් මේ මූලාශ්‍රය දිහා බැලුවම අපිට පැහැදිලි මේ එයා ඉන්දියා අනතුරට හේතුව තවම හරියටම දන්නේ නැහැ. විවිධ පැති ඔස්සේ එන්ජින් නියමුවෝ යානේ පද්ධති මේ හැමදේම ගැන ගැඹුරු විමර්ශනයක් යනවා. ඔව් අවසාන වශයෙන් අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. ගුවන් අනතුරක් කියන්නේ හරිම සංකීර්ණ දෙයක් නේ. තාක්ෂණික දේවල්, මිනිසුන්ගේ ක්‍රියාකාරකම්, එයාලගේ පුහුණුව, සමහර විද කාලගුණය, අර කුරුල්ල වගේ බාහිර දේවල් මේ ඔක්කොම කොහොමද එකට එකතු වෙලා එක මොහොතක මේ වගේ දෙයක් ඇති කරන්නේ? ඉතින් මේ විමර්ශනයේ වලින් ඉගෙන ගන්න පාඩම් අනාගතයේ ගුවන් ගමන් තවත් ආරක්ෂිත කරන්න කොහොමද උදව් වෙන්නේ කියන එක ගැනත් අපි ටිකක් හිතන්න ඕන කාරණයක්.